මගේ කෝචිං වලට ඇප්ලයි කරන 90% දෙනාටම තියෙන එකම එක ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නේ තමයි කොහොමද පුළුවන් ඉක්මනින් මගේ ෆැට් එක අඩු කරගන්නේ, මගේ බඩ අඩු කරගන්නේ කියන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන හේතුවත් මේකට ඇත්තටම පිළියමක් යොදලා ඒ පිළියමෙන් ප්‍රතිඵලයක් එන තැනට වෙනකන් ඒ දේවල් කරගෙන යන්නේ ඉතාමත් ටික දෙනයි. මොකද මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන ක්ලයන්ට්ස්ලා පවා ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක හදලා දීලා ඩයට්ස් හදලා දීලා අපි මොනතරම් ප්‍රෝග්‍රෑම් එක පැත්තෙන් මොටිවේට් කරන්න කියලා හරියට පුරුදු ටිකක් නැත්තම් හරි හොඳ පුරුදු තිබුණ නැත්තම් මේක කරන්නේ ගොඩාක් අමාරුයි. ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් වලට ජොයින් වෙලා හොඳ රිසල්ට්ස් ගත්ත කට්ටිය අපි නිකන් ස්ටඩි කරලා ඒගොල්ලෝ ඉන්ටර්විව් කරලා ප්‍රශ්න අහද්දී ගොඩක් කොමන් ගොඩක් හැමෝම වගේ ෆලෝ කරන පුරුදු 4ක් තියෙනවා. මේ 4 තමයි ඇත්තම කිව්වොත් එහෙම ඕනම කෙනෙක්ට සාමාන්‍ය ෆැට් එක අඩු කරගෙන සාමාන්‍ය ප්‍රෝග්‍රස් එකක් එන එකයි ඒ වගේම ඉක්මනින් Tamanට අවශ්‍ය ප්‍රතිඵල අරගෙන Tamanට කැමති ඒ ඩ්‍රීම් බොඩි අපි කියන අවසාන ගෝල් එකට යන ඒ ජර්නිය ගොඩක් ලේසි කරන්නේ. ඔයාගේ ජර්නි එක මොන තැන දැන් හිටියත් කමක් නැහැ. මේ හැබිට්ස් 4න් එකක් හරි ඔයාගේ රුටීන් එකට ඇඩ් කරගන්න. ඔයාට ගන්න පුළුවන් ඒ රිසල්ට් එක යන්න හදන රිසල්ට් එකට ගොඩක් ඉක්මනින් මේ හැබිට්ස් වලින් ඔයාට යන්න පුළුවන්. ඉතින් පළවෙනිම හැබිට් එක තමයි ඔයාගේ මේ අපි කියන මේ ෆැට් ලොස් ෆේස් එක මේ ෆැට් ලොස් පීරියඩ් එකට ස්ටාර්ට් ඩේට් එකක් තියෙනවා වගේම පටන් ගන්න දවසක් තියෙනවා වගේම ඉවර වෙන දවසකුත් තියාගන්න. ගොඩක් දෙනා මේක එහෙම කරන්නේ නැහැ. ගොඩක් දෙනාගේ මුළු ජීවිතේම ඩයට් එකක් මුළු ජීවිතේම ෆැට් එක අඩු කරගන්න try කරන උත්සාහ කරන attempt එකක්. එහෙම වෙද්දි වෙන එකම දේ තමයි මේක මගදී අනිවාර්යෙන්ම කැඩෙනවා. අනිවාර්යෙන්ම හිතනවා මේක මට කරගන්න බැරි දෙයක් කියලා. මොකද හැමදාම ඩයට් කරන්න බෑ. හැමදාම ඩයට් කරන්න අවශ්‍ය නැහැ. රස කෑම තියෙනවා. ඒවා try කරලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම Tamanට අවශ්‍ය goal එකට Tamanට ය아가න්න පුළුවන් වෙන්නත් ඕනේ. කොහොමද සාමාන්‍ය කෙනෙක් මේක තේරුම් ගන්නේ? කොහොමද හිතාගන්නේ මෙතනින් මගේ ඩයට් ෆේස් එක ඉවරයි කියලා? ඔයා බලන්න සතියකට ඔයාගේ ඇඟේ බර කොහොමද අඩු වෙන්නේ කියලා. අපි කියනවා සාමාන්‍ය හෙල්ත් ස්ටෑන්ඩඩ්ස් වලින් සතියකට ග්‍රෑම් 250ත් 500ත් අතර අඩු වෙනවා නම් තමන්ගේ ඇඟේ බර හොඳටම ඇති කියලා. හොඳටම ඇති. ඔයාට දැන් තීරණයකට එන්න පුළුවන්. මට කිලෝ 5ක් නම් අඩු කරගන්න ඕනේ. එහෙනම් කොච්චර සති ගාණක් කොච්චර මාස ගාණක් මේකට යනවද කියලා. එහෙම දැනගෙන ඒකට අවසාන දිනයක් තියාගන්න. එතකොට ඔයාට හිතෙනවා මම ස්ටාර්ට් කරේ මේක ජැනුවරි නම් මම මේක එන්ඩ් කරන්නේ ඒප්‍රිල් නම් ඒප්‍රිල් වෙද්දි මේ කතාව ඉවරයි. ඒප්‍රිල් වෙනකන් තමයි මම මේ කරන දෙයක් කරන්නේ. ඒප්‍රිල් වෙනකන් තමයි මම මේ කැප කරන දෙයක් කැප කරලා මගේ මේ ගෝල් එකට යන්න හදන්නේ කියලා. මොකද මේකට එන්ඩ් ඩේට් එකක් නැත්නම් හැමදාම මම කොහොම හරි ෆැට් එක අඩු කරනවා කියලා හිතාගත්තොත් ඇත්තටම මොක අඩු කරගන්න බෑ. මොකද මේක ප්ලෑන් එකක් තිබිලා හරියට එන්ඩ් ඩේට් එකක් තිබ්බොත් තමන් දන්නවා මෙදා වෙද්දි මේ කතාව ඉවරයි. එතනට වෙනකන් අපි මේ කරන සැක්‍රිෆයිස් එක කරලා වැඩේ කරගමු. එහෙම නැත්නම් හැමදාම ඩයට් ෆේස් එකේ හිටියොත් එහෙම හැමදාම එකම තැන තමයි ෆැට් ලොස් එකේ තින්න වෙන්නේ. ඩයට් එක කැඩුනම හිතනවා මේක හරියන්නේ නැහැ කියලා. අර නැති වෙච්ච බර ආයෙත් ඇඟට එනවා. අපි හිතමු කිලෝ 5ක් අඩු කරගන්න ප්ලෑන් කරගෙන 2යි අඩු කරගන්නේ. ප්‍රශ්නයක් නැහැ. අඩුම ගන්න 2ක් අඩු කරගත්තා. අඩුම ගානේවා දැනගත්තා. මේක ප්ලෑන් කරගත්තොත් තව ඉස්සරහට මං හරියට අනිවාර්යෙන් ගොඩ ගන්න පුළුවන් කියලා. ඒ ෆේස් එකේ ඉවර වෙනාට පස්සේ සතියක් දෙකක් ඔය ඩයට් කරන එක කරන්න එපා. සතියක් දෙකක් Taman කැමති හොඳ දෙයක්. මේ කියන්නේ සතියෙම කේක් කන්න කියලා නෙමෙයි. කේක් කෑල්ලක් කන්න කැමති නම් සතියට දෙපාරක් කාලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ලෝකේ අවසන් නෙමේ ෆැට් එක අඩු වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඔයාට අවශ්‍ය ෆැට් එක අඩු කරගන්න අවශ්‍ය ගෝල් එක ලෝකේ අවසන් වෙනවා වගේ දැනෙන්නේ නැතුව කූල් එකේ කරගන්න පුළුවන්. මේකට ස්ටාර්ට් ඩේට් එකකුයි එන්ඩ් ඩේට් එකකුයි දැම්ම හදා ගන්න එකෙන්. පටන් අරන් නැත්නම් ස්ටාර්ට් ඩේට් එක අදම කියලා හිතා ගන්න. එන්ඩ් ඩේට් එක මේ විදිහ නැතුව ඇති. එහෙමනම් දැම්ම එන්ඩ් ඩේට් එකකුත් තියාගන්න. alright so දෙවෙනි ස්ටෙප් එක මේකටම සම්බන්ධයි. ඒ තමයි අපි ප්ලෑන් කරේ නැත්නම් මේක කරගන්න වෙන්නේ නැහැ. මේකට හරියට පොඩි ප්ලෑන් එකක් ඕනේ. මේ ප්ලෑන් කියන අදහස දැන් මම ක්ලයන්ට් කෙනෙක්ව කෝච් කරද්දී විශේෂයෙන් ගෙදර ඉඳන් ට්‍රේන් කරන්න ඉන්න ඕනේ. මේගොල්ලන්ව කෝච් කරද්දී මම අහනවා සතියට දවස් 4ක් එක්සර්සයිස් කරන්න පුළුවන්ද? හරි පුළුවන් කියනවා. එහෙම කියලා සතිය අන්තිම වෙදි දවස් 2යි වර්කවුට් කරලා තියෙන්නේ. නැත්තම් දවසයි වර්කවුට් කරලා තියෙන්නේ. ඇයි කියලා හද්දි කියන එකම ගොඩක් අය කියන දේ තමයි මම try කරා, එක්සර්සයිස් එක කරා. ඊට පස්සේ දවස් 2ක් ගියා මට අමතක වුණා. නැත්තම් මට කරගන්න හම්බුන්නේ නැහැ. මොටිවේෂන් තිබුණේ නැහැ. ඇත්තට මෙතන ප්‍රශ්නේ මොටිවේෂන් ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන ප්‍රශ්නේ ප්‍රෙපරේෂන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා හිතන්න මට ඔයාට මේ වීඩියෝ එක ඩිස්ට්‍රිබියුට් කරගන්න එන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා නේද? ඇත්තට මෙන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි මේ හෙන ලොකු ප්‍රොසෙස් එක මම ස්ට්‍රීම්ලයින් කළා. මේක මට කරන්න ලේසි වෙන විදිහට හදාගෙන තියෙන නිසයි මේක කරගන්න පුළුවන්.
මම වීඩියෝ එකකින් වීඩියෝට අඳින ඇඳුම හිතන්න ඕන නම් කොණ්ඩේ පිරෙන ස්ටයිල් එක හිතන්න ඕනේ නම් ඇත්තට මේක කරගන්න ගොඩක් අමාරුයි. මොකද ඊට වඩා වැදගත් දේවල් තියෙනවා මම හිතලා ඔයාට ඩිලිවර් කරන්න අවශ්‍ය. මේ ෆැට් ලොස් ෆේස් එකත් ඒ වගේම තමයි. ඔයා දැන් හිතා ගන්න ඕනේ සෞන්ද අඟහරුවාද බදාද සිකුරාදා නම් මම බදාදයි සිකුරාදයි අනිවාර්යෙන් වර්කවුට් කරනවාමයි කියලා. පුළුවන් නම් වෙලාවත් යොදා ගන්න. සෞන්ද මේ වෙද්දි මේ වෙලාව ඇතුළත වර්කවුට් එක කරනවා. වෙඩින් එක තිබ්බත් බල්ලාගේ මොකක් හරි දෙයක් තිබ්බත් බල්ලා අසනීප වුණත් කිසි මොන ප්‍රශ්නයක් තිබ්බත් අනිවාර්යයෙන්ම මම මේක කරනවා කියන ඒ මෙන්ටල් නෝට් එක තියාගන්න. ප්‍රෙපරේෂන් ප්‍රෙපෙයාර් වෙනවා කියන්නේ මේකට අපි ලෑස්ති වෙනවා කියලා. කාලයක් තිබ්බා මට ජිම් එක බලන්නවත් හිතෙච්ච නැති කාලයක්. ආස නැහැ මට. තිත්ත වෙලා තිබ්බේ. ගිහිල්ලා ඇති වෙලා තිබ්බේ. ඒත් මට ය아가න්න පුළුවන් වෙච්ච එකම හේතුව එකම දේ තමයි මොටිවේෂන් නෙමෙයි. ඒ තමයි මං දවස් 4ද 5ද යන කාලට අදාළ ඇඳුම් ටික ලෑස්ති කරලා තිබ්බා. ඇඳුම් ටික නමලා කරලා ලෑස්ති කරලා තිබ්බා. ඒතකොට මම එදා දවසේ එද්දි ඇඳුම් ටිකක් තියෙනවා නම් සොක්සුත් තියෙනවා ඔක්කොම තියෙනවා නම් ඕක බෑග් එකකට දාගෙන යන්න විතරයි නේද තියෙන්නේ කියන අර ඒ ප්‍රෙපෙයාර් වෙලා තියෙන නිසා ගොඩක් ලේසි අමුතුවෙන් හැම දෙයකටම ආයි ලෑස්ති වෙනවට වඩා මේක සතියකට සතිය ගානේ ප්ලෑන් කරගන්න. ඒතකොට ගොඩක් ලේසි. මොකද අපි කියන්නේ මම වගේ අය මේ ෆිට්නස් ගැන කියන කට්ටියට පවා මේක චැලෙන්ජ් එකක්. මම තමයි කවුද කැමති හැමදාම ගිහිල්ලා දාඩිය පෙරගෙන ගෙදර එන්න. මම හිතන්නේ කවුරුත් එහෙම. ඇත්තටම හැමදාම ආසාවෙන් යන්න. හැමදාම ආසිතින් නෑ යන්න. ආස නැති දවස් වලටත් යන එකෙන් තමයි රිසල්ට්ස් එන්නේ. මොකද මේ ඩිසිප්ලින් කියලා කියන්නේ අපි කැමතිම නැති දෙයක් ආසම නැති දෙයක් ආසයි වගේ කරන එක. නැත්තම් ආසාවක් තිබ්බ හෝ නැත අය ගිහිල්ලා කරන එක. එහෙම ඒ වගේ තැනකට ඔයාගේ මෙන්ටැලිටි එක හදා ගන්න පුළුවන්. ඔයාගේ වටේ එන්වයරන්මන්ට් එක හදා ගන්න එකෙන්. alright so ඒ වගේම third habit එක. මේ habit එක ටිකක් controversial. ඒ කියන්නේ මං කියන ඒවා ටිකක් පටහැනි. මේ තමයි ඔයා චීට් පොඩි මීල් එකක් තියාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේකේ අදහස මෙන්න මේමයි. අපි හිතමු ඔයා සතියක් හරියට ඩයට් එක කරනවා. සතියම හරියට මේ ඩයට් එක ගියා නම් සතිය අන්තිමට ඔයා හිතාගත්තොත් මම සතියක් හරියට ඩයට් කරොත් හිතුව අයිස්ක්‍රීම් කන්න කැමතියි කියලා. මේ අයිස්ක්‍රීම් එක මම කනවා කියලා. ඔයාට ඩයට් එකත් වෙලා ඔයා අයිස්ක්‍රීම් එකක් කාලා ඇත්තටම ඔයාට රිවෝඩ් එකක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා. සතිය අන්තිමට මම ඩයට් එකට කරගත්තොත් මට මේක කන්න පුළුවන් කියලා. අපි මේකට කියනවා අර රිවෝඩ් මෙකැනිසම් එකක් කියලා. ඇත්තටම කාලයක් යද්දී ඔයා ඩයට් එක කරගෙන එද්දී ඕක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතොර සම්පූර්ණයෙන්ම PO ඩිසිප්ලින් අතර ඒක යූස් කරලා වැඩේ කරගන්නේ. හැබැයි මුලදී මේකට එද්දී ඔයාට පේනවා කැප කරන දේවල් තමයි ලබා ගන්න දේවල් වලට වඩා. කියන්නේ සතියක් ඩයට් කරාම ඇඟ අඩු වෙන්නේ නැහැ. දෙවෙනි සතිය කරා සිත ඇඟ අඩු වෙන්නේ නැති වෙන්න පුළුවන්. තුන්වෙනි සතියෙත් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙන්නේ අනේ මම මෙච්චර දෙයක් නොකා මෙච්චර දේවල් වලට නොගිහින් ඩයට් කරලා හම්බෙච්ච දෙයක් නැහෙනි කියලා. ඒතකොට අතාරින්න තියෙන chance එක වැඩි. හැබැයි ඔයා සතියකට සැරයක් ආව ට්‍රීට් කරගත්තොත් පොඩි චීට් රිවෝඩ් එකකින් ඔයා මේක කරන නිසා මට මේක ගන්න පුළුවන් කියලා. ඒකෙන් ඔයාට අර වගේ දැනෙන්නෙත් නෑ වගේ ඩයට් සෙෂන්ස් ටිකේ කරන එක්සර්සයිසස් නම් ඒ දේවල් හරියට කරගන්න පුළුවන්. හැබැයි අර පාක්වල දුවන අංකල් ඇන් ආන්ටි වගේ වෙන්න එපා. මේ කියන්නේ අංකල් ආන්ටි එනවා පාක් එකේ අර මේ මොනවද වෝකින් පාත් එකේ දුවන්න කියලා. ඇවිල්ලා ගිය ගමන් ෆෘට් ජූස් එකක් බොනවා. බීලා දුවනවා. දුවලා ඇවිල්ලා ෆෘට් ජූස් එකක් බොනවා. එහෙම වෙන්න එපා. ඒතර අර ෆෘට් ජූස් එකෙන් අර බර්න් වෙච්ච කැලරිස් ටික ආයෙ අරගෙන ඉවරයි යඟට. එහෙම නොවි සතියක් දුවලා සතිය අග ෆෘට් ජූස් එක එන්ජොයි කරන්න. ඒක තමයි මේකේ තේරුම. දැන් මේක හරි සිම්පල් කියද්දි අඩේ මොකටද මේ මිනිස්සයා කියන දේ අහන්නේ මේක කරගන්න කියලා එහෙමයි හිතෙන්නේ. මටත් හිතෙනවා දැන් මේක වාට කියද්දි මෙයා මේක දන්නවත් ඇති කියලා. හැබැයි මේ වගේ හැබිට්ස් වල එකතුවක් තමයි අන්තිමට ලීඩ් වෙන්නේ අර effortless fat loss එකකට. lazy fat loss එකකට. ඇත්තටම results ගන්න. ඒ වගේ match වෙන එකක් තමයි මේ fourth habit එක. හැබැයි ඊට කලින් කියන්න ඕන ඔයාට workout කරන්න, diet කරන්න කිසි අදහසක් නැත්නම්, කාලයක් නැත්නම්, plan එකක් නැත්නම්, ඔයාට කැමති නම් මාත් එක්ක join වෙලා මගේ guidance එකත් එක්ක මගේ අනිත් clients කරගත්තා වගේ ඔයාගේ dream body එක ගෙදර ඉඳන් හරි gym එකකට ගිහලා හරි හදාගන්න. ඔයාට පුළුවන් first link in the description click කරලා මගේ coaching වලට apply කරන්න. apply කරන හැමෝම join කරගන්නේ නැහැ. හරියට service එකක් දෙන්න අවශ්‍ය නිසා ඒ නිසා slot tag open වෙච්ච ගමන් ඔයාව contact කරගන්න. කරගෙන මේක හරියට ඔයාට කරන්න අවශ්‍ය direction එක guidance එක මට ඔයාට හරියට දෙන්න පුළුවන්. ඉතින් ඒකට මැච් වෙන එකක් තමයි මේ fourth habit එක. ඒ තමයි මේ හැමදේම වැඩ කරන්නේ ඇත්තටම ඔයාගේ progress එකවත් track කරොත් විතරයි. මේ අදහස් කරන්නේ ඔයාට අදහසක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු දැන් මේක gym එකට යන කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදාම ගිහිල්ලා ඇඟේ බර මෙෂර් කරන්න ඕනේ. ඇඟේ බර මනින්න. හැමදාම මැන්න කියලා ඇඟ ගෙවෙන්නේ නැහැ. ඔයාට කරදරයක් නෙමෙයි නිකන් gym එකට ගියාම ඇඟේ බර මනින්න. ගෙදරින් එක්සර්සයිස් කරන කෙනෙක් නම් අඩුම ගානේ සතියට දෙපාරක්වත් ඉනයි හිප් එකයි මෙෂර් කරලා බලන්න.
මේක අඩු වෙනවද නැද්ද කියලා බලන්න. මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. එක්ක ස්කේල් එකක් ඕනේ නැත්නම් මෙෂරින් ටේප් එකක් ඕනේ. ඒ දෙකත් එක්ක ඔයාලට පුළුවන් ඇඟේ ෆොටෝ සතියකට සැරයක්වත් ගන්න. ඔයාට ඇත්තටම හරි රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. දැන් මේ ඩයටින් මේ ෆැට් ලොස් මේවට එද්දී ගොඩක්ම ප්‍රශ්න කියන්නේ ලොකුම හරියක් කවර් වෙන්නේ තමන් ඇඟට දාගන්න දේවල් වන්නේ. දැන් තමන් මොන තරම් මේක අපි මොන කර්ණම ගහලා කිව්වත් මොන වැඩ කැලලා දාලා කිව්වත් අන්තිමට කියලා ඉවර කරන්නේ කැලරිස් ටික හදාගන්න තමන් ඇඟට දාගන්න ටික හරියට හදාගන්න ෆැට් ලොස් එක ලේසි කියන කියමනේ. ඒක තමයි ඉවරෙන්නේ. මොකද ඒක තමයි ඇත්තටම කට්ටිය මොන වට වන්දනාවේ ගියත් අන්තිමට ඕක කරපු කට්ටිය තමයි ඇත්තටම ෆැට් එක අඩු කරගෙන ඇඟ ලස්සනට හදාගන්නේ ලෙඩ කෙට්ටු නොවි. ඉතින් මේක කරගන්න මම ගයිඩ් එකක් දාලා තියෙනවා මේ වෙද්දිත්. සමහරකට බලලා ඇති සමහරකට බලලා නැතුව ඇති. බලලා නැත්තම් මේ දාලා තියෙන වීඩියෝ එක ඔයාලට. ඔයා හැබැයි මේක බලලා තියෙනවනම් ඔයාට මේ නොලෙජ් එක මේ විදිහට තියෙනවා නම් මම මේ දකින්නේ 10 වෙනි වතාවට නම් එහෙමනම් තව වීඩියෝ බලන්න යන්න ඕනේ නැහැ. මොහොතක් අරගෙන හරියට කල්පනා කරලා ඔය ටික ප්ලෑන් අවුට් කරගන්න. එතකොට ඔයාට තේරෙයි අනිවාර්යෙන්ම මේ හැබිට්ස් මාසයක් දෙකක් කරන් ගියත් හොඳටම ඇති. ඔයාට අවශ්‍ය රිසල්ට් එකට යන්න පුළුවන් කියලා.